ඊශ්‍රායල් හමාස් යුද්ධයේ සටන් විරාමයේ ප්‍රකාශයට පත් කර මේ ගත වන්නේ සිව්වන දවසයි. අදින් පසුව යලි සටන් විරාමයේ ක්‍රියාත්මක වේවිද නැත්නම් යුද්ධය ආරම්භ වෙවිද? මොකද මේ සටන් විරාමයේ ආරම්භ වුණේ දින 4ක කාලයක් සඳහායි. කොහොමුණත් කටාර් රාජ්‍ය, ඊජිප්තුව සහ ඇමරිකාව සටන් විරාමයේ දික් කරන ලෙස මේ වන විට බලපෑම් එල්ල කරමින් සිටිනවා. තාවකාලික සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම ගැන හමාස් සංවිධානයේද බලාපොරොත්තුවෙන් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ දක්වා පලස්තීන සිරකරුවන් 117 දෙනෙකු නිදහස් කර ඇති අතර අද දවසේදී තවත් 40 දෙනෙකු නිදහස් කරනු ඇතැයි පලස්තීනුවන් බලාපොරොත්තුවෙන් පසුවනවා. මෙලෙස සටන් විරාමයේ දික් කිරීම ගැන හමාස් සංවිධානය අපේක්ෂාවෙන් පසුවන්නේ පළමු වරටයි. හමාස් සංවිධානයේ අද දවසේදී ඊශ්‍රායල් ප්‍රාණපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව සිටින බවයි ඊශ්‍රායල් වාර්තා වන්නේ. තවත් ප්‍රාණපකරුවන් 150ක් පමණ නිදහස් කර ගැනීම ගැන ඊශ්‍රායලය බලාපොරොත්තුවෙන් පසුවනවා. ඊශ්‍රායල් කැබිනට්ටුව පවසන්නේ සටන් විරාමයේ උපරිම දින 10ක් දක්වා දීර්ඝ කිරීමට තමන්ට හැකියාව තිබෙන බවයි. ඒ වගේම පලස්තීන සිරකරුවන් 300 දෙනෙකු පමණ නිදහස් කිරීම ගැන ඊශ්‍රායලය සිය බලාපොරොත්තුව මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඇතැම් පලස්තීන සිරකරුවන් නැවත නිවස වෙත පැමිණීම මේ වන විට බටහිර යුරේ සහ ගාසා තීරයේ ඉතාමත්ම සංවේදී කාරණයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම බටහිර යුරේ සිරකරුවන් නිදහස් කිරීම ගැන ලෝකයේම අවධානය යොමු වෙමින් පවතිනවා. ඊටම යෝන් අවධියේදී සිරගත වූ තරුණ තරුණියන් නැවත නිවසට පැමිණෙන්නේ සමහර විට තරුණ අවධියේදී නැත්නම් සමහර විට ඔවුන්ගේ තරුණ අවධිය පසු කර තිබෙන යුගයේදී. මේ නිසා ඔවුන්ගේ නැවත පැමිණීම සිය දෙමාපියන්ට ඊටමත් ඉහළ බලාපොරොත්තුවක් වගේම ඇස්වලට කඳුළු උපදවන කරුණක් බවට පත්ව තිබෙනවා. මව්වරුන් හඬා වැටෙමින් ඔවුන්ව පිළිගන්න ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර ඊයේ දවසේදී ප්‍රාණපකරුවන් 12 දෙනෙකු ඊශ්‍රායලයට මධ්‍යම ගාසා තීරයේදී බාර දුන් බවයි හමාස් සංවිධානය පවසන්නේ. අවුරුදු 4ක් වයස සිටි අබ්ගයිල් එදාන් මෙසේ නිදහස් කළ ප්‍රාණපකරුවන් අතර සිටින අතර ඇය ඇමරිකානු සහ ඊශ්‍රායල් පුරවැසියෙක් බවයි වාර්තා වන්නේ. තාවකාලික සටන් විරාමයේදී ඇමරිකාවට සම්බන්ධ පුරවැසියෙක් නිදහස් කළේ පළමු වරටයි. මේ අතර සටන් විරාමය ගැන සිය ප්‍රසාදය පළ කළ පාප් වහන්සේ තවදුරටත් සටන් විරාමයේ දික් කරන ලෙසත් ප්‍රාණපකරුවන් සහ සිරකරුවන් නිදහස් කර ගැනීම තවදුරටත් සිදු කරනු ඇති බවයි බලාපොරොත්තු පළ කළේ. මේ අතර සටන් විරාමයේ අතරතුර ගාසා තීරයේ අල් කුඩ්ස් සහ ඉන්දුනීසියානු රෝහල් ඉදිරිපිට ඊශ්‍රායල් හමුදා සිබළුන් වෙඩි තැබීමක් සිදු කර තිබෙන බවටත් තොරතුරු වාර්තා වනවා. යුද්ධය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල් හමුදාව එහි ක්‍රියාකාරකම් සිදු කරමින් පවතින බවටයි ඉස්ලාමික් ජිහාඩ් සංවිධානයේ චෝදනා එල්ල කරන්නේ. ඔවුන් මේ විදිහට ප්‍රකාශ කර තිබුණා. අපේ ජනතාව සමූල ඝාතනය කිරීම සහ අවතැන් කිරීම ඉලක්ක කරගත් යුද්ධයක් මේක. අපි සෑම තැනකම ඊශ්‍රායලයේ යුද්ධයට මුහුණ දෙන්නට සූදානම්. අපේ ජනතාව යටත් නොවන ජනතාවක්. අප අතේ තියෙන සෑම දෙයකින්ම අපි සටන් කරනවා. අපි ඊශ්‍රායල් ත්‍රස්තවාදයට එරෙහිව ඕනෑම තැනක අවසන් මොහොත දක්වා සටන් කිරීමට සූදානම්. මේ විදිහට පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය සිය අනතුරු ඇගීම ඊශ්‍රායලයට නිකුත් කර තිබුණා. මේ අතර ඊයේ දවසේදී බටහිර යුරේ සිදු කළ මෙහෙයුම් වලින් පලස්තීන වැසියන් 8 දෙනෙකු ඝාතනය කළ බවට පලස්තීන මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර යුද්ධයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතරතුර තවත් ආందోලනාත්මක සිදුවීමක් රතු මුහුදෙන් වාර්තා වුණා. ඊයේ දවසේදී රතු මුහුදේ යෙමනට ඔබෙන් යාත්‍රා කළ ඊශ්‍රායල් නෞකාවක් හුති සටන්කාමින් විසින් පැහැරගත් බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙසේ පැහැරගෙන තිබෙන්නේ රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ නෞකාව සෝඩියම් මෙරිටයිම් සමාගමට අයත් නෞකාවක් වන අතර එම නෞකාවේ ප්‍රධාන කොටස් හිමියා ඊශ්‍රායල් ජාතික බිලියනපතියෙක් වන එයාල් ඕෆර් බවයි වාර්තා වන්නේ. මේ නෞකාව සම්පූර්ණයෙන්ම ෆොස්ෆරික් අම්ලය ප්‍රවාහනය කළ නෞකාවක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. එහි තුර්කී කපිතාන්වරයෙක් සමග විවිධ රටවල කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු සිටි බවත් තොරතුරු වාර්තා වුණා. එහි රුසියා, වියට්නාම්, බල්ගේරියා, ඉන්දියා, ජෝර්ජියා සහ ෆිලිපීන ජාතික කාර්ය මණ්ඩලයක් සිටි බවටයි ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. නෞකාවට හෝ කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් නොවී මේ නෞකාව බේරා ගැනීමට හැකි වූ බව ඇමරිකානු හමුදාව පවසනවා. ඇමරිකා හමුදාව පවසන්නේ ආයුධ සමග සිටි හුති සටන්කාමින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඊටම සාර්ථක මෙහෙයුමකින් පසු මේ නෞකාව මුදා ගැනීමට හැකි වූ බවයි ඇමරිකා හමුදාව පවසන්නේ. ඔවුන්ට තවත් රටවල් කිහිපයකම හමුදාවේ සහාය හිමි වී තිබුණා. සෝඩියම් මෙරිටයිම් සමාගම පවසන්නේ කාර්ය මණ්ඩලයට
කිසිදු හානියක් සිදු වී නොමැති බවයි. මේ අතර ඊශ්‍රායලයේ නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා ඊයේ දවසේදී ගාසා තීරයේ සංචාරයක නිරත වුණා. אנחנו פה ברצועה עם הלוחמים הגיבורים שלנו. אנחנו עושים כל מאמץ להחזיר את חטופינו ובסופו של דבר נחזיר את כולם. יש לנו 3 יעדים במלחמה הזאת. לחסל את החמאס, להחזיר את כל חטופינו. על הקיר, ישבתי עם סגן הרמטכ"ל, עם המפקדים, ועל הקיר היה כתוב עם ישראל חי. אז עם ישראל חי, ועם ישראל גם מנצח. בזכותכם, בזכותכם. תודה לכם. תודה לכם. עוד מתנשאים לארץ. එම සංචාරයේ දර්ශන අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත් කර තිබුණා. සොල්දාදුවන් සහ අනදෙන නිලධාරීන් සමග නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා සුවද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ ධෛර්යය වැඩි කිරීමට ක්‍රියා කළ බවයි ඊශ්‍රායල් මාධ්‍ය පවසන්නේ. එහිදී අදහස් දැක්වූ ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා. මේ යුද්ධයේදී අපට ඉලක්ක 3ක් තිබෙනවා. පළමු ඉලක්කය හමාස් සංවිධානය තුලන් කිරීම. දෙවෙනි ඉලක්කය තමයි අපේ ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම. ඒ වගේමයි ගාසා තීරයේ මින් මතුවට ඊශ්‍රායලයේ තරජනයක් නොවන ලෙස නිර්මාණය කිරීම අපගේ තුන්වන ඉලක්කයයි. අපි අවසානයේ දක්වා ජයග්‍රහණයට එක් ඉදිරියට ගමන් කරනවා. කිසිවෙකුටත් අපව වළක්වාලීමට හැකියාව නැහැ. මෙන්න මේ විදිහට දැඩි ප්‍රකාශයක් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ගාසා තීරයේදී ප්‍රකාශ කළා. යුද්ධයේ සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපිට බලය සහ ශක්තිය තිබෙනවා. ඒ වගේමයි අපිට අදිෂ්ඨානය තිබෙනවා. අපි අනිවාර්යයෙන්ම මේ යුද්ධයේ ජයග්‍රහණය කරනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සෙබළුන් සමග කළ කතාබහ එන්න ඒ විදිහට අවසන් කළා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ගාසා තීරයේ සංචාරය කරන අතරතුර ජර්මනි ජනාධිපති ෆ්‍රැන්ක් වෝල්ට් ඊශ්‍රායලයේ සංචාරක නිරත වී සිටිනවා. ඔහු ජෙරුසලමේදී මාධ්‍ය හමුවට එක්වමින් මෙන්න මේ විදිහට අදහස් පළ කළා. අපි පිළිගන්නවා ඊශ්‍රායලයට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට ඇති අයිතිය. ඒ වගේමයි හමාස් ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ ඉලක්කයන්ට ගමන් කිරීමට ඉඩ නොතැබීමටත් අපි වග බලා ගත යුතුයි. ඒ වගේමයි ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් ඊශ්‍රායලයත් සිය අවධානය යොමු කළ යුතු බව අපි ප්‍රකාශ කරනවා. මේ අතර ප්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ සියලු ප්‍රාණපකරුවන් මුදා ගන්නා තෙක් සටන් විරාමයේ දිගු කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලීම් කරන බවයි. ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මේ දක්වා දින 52ක් යුද්ධය ක්‍රියාත්මක වී තිබෙනවා. එම කාලය තුලදී පලස්තීන වැසියන් 14854 දෙනෙකු ඝාතනය වී තිබෙනවා. ඒ වගේමයි මේ දක්වා ඊශ්‍රායල් වැසියන් 1200කට අධික පිරිසක් ඝාතනය වී තිබෙනවා. ඊශ්‍රායල් පලස්තීන යුද්ධයේ අලුත්ම තොරතුරු හෙට දවසේදීත් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්. එම බලාපොරොත්තුවෙන් සමුගන්නවා නැවත නිවුස් සෙන්ටර් තුලින් හමු වීමේ බලාපොරොත්තුවෙන්.